නිවස් ටච් YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. සත්‍ය හා නිවැරදි පුවත් ඔබ අතටම. දිට්වා සුලිකුණාටුව හේතුවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය ගම්පොළ අතර කොටස ප්‍රතිසංස්කරණය කර මේ වසර අවසන්වීමට පෙර නාවලපිටියේ සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ පවසනවා. තැමිලිගල වරකාපිටිය දුම්රිය ස්ථානයේ අසල හානියට පත් වූ දුම්රිය මාර්ගයේ අලුත් වැඩියා කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව නිරීක්ෂණය කිරීමේ අනතුරුව මන්ත්‍රීවරිය මේ බව කියා සිටියා. නාවලපිටිය සහ ගම්පොළ අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 36කට හානි සිදුව තිබූ අතර ඉන් ස්ථාන 30ක වැඩ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ ඒකකය මගින් මේ වන විටත් සිදු කර අවසන්. ඉතිරි වී ඇති විශාලතම හානි සහිත වැඩබීම් 6ක ප්‍රමාණය ELS ආයතනය සමග එක්ව අලුත් වැඩියා කිරීමට නියමිතයි. හානියට පත් වැඩබීම් වෙත ඉදිකරීම් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා නිසි මාර්ගයක් නොමැතිවීම හේතුවෙන් ඓතිහාසික උඩගම පත්තිනි දේවාල භූමිය ගම්වාසීන්ගේ පෞද්ගලික ඉඩම් හා ගොවිපළ මතින් විකල්ප මාර්ගයක් සකස් කිරීමට සිදුව තිබෙනවා. ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගල ඇතුළු කණ්ඩායමක් ගම්වාසීන් හමු වී මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව නිල වශයෙන් ගිවිසුම්ගතව අදාළ ඉඩම් ලබා දීමට ගම්වාසීන් අනුමැතිය ලබා දී තිබෙනවා. මීට අමතරව උලපනේ ගඩොල් බෝක්කුව ප්‍රදේශයේ ඉදිකරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කිරීමට නියමිත අතර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අදාළ සැලසුම් ලබා දුන් වහාම එහි කටයුතුද කඩිනමින් ආරම්භ කරන බවයි ප්‍රධාන ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මත්පැන් සමාගම් පැහැරහැරිය බදු අය කරගන්න නඩු පැවරීමට පියවර. බදු ගෙවීම පැහැරහරනු ලැබූ මත්පැන් නිෂ්පාදන සමාගම් වලින් පැහැරහැරි බදු අය කර ගැනීම සඳහා දිසාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවරගෙන ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. බදු ගෙවීම පැහැරහරලා තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම් වලින් එම බදු අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඇඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙම දැනුම් දීම සිදු කළා. නොසිතු මොහොතක සිදු වූ බිහිසුණු අනතුර ඔහුගේ ජීවිතය සදහටම උඳුරා ගනී. ආනමඩුව නගරයට ආසන්න පරමාකන්ද මන්සන්දිය අසලදී ලංගම බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් සිදු වූ දාරුණ අනතුරකින් යුද හමුදා කොප්‍රල්වරයෙකු එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව ආනමඩුව පොලිසිය පවසනවා. මෙලෙස මරණයට පත්ව ඇත්තේ ආනමඩුව ඌරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි දුමින්ද සඳරුවන් වික්‍රමාරච්චි නැමැති දෙදරුපියෙක්. මියගිය නිලධාරියා ත්‍රිකුණාමලේ ප්‍රදේශයේ පැවති දීර්ඝ හමුදා පුහුණුවකින් පසු ඉකුත් 19 වැනිදා නිවසට පැමිණ ඇති අතර අද 20 දින යලි සේවය සඳහා වාර්තා කිරීමට නියමිතව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු ආනමඩුව කන්නංගර ආදර්ශ මහා විද්‍යාලයේ 5 හා 8 ශ්‍රේණිවල අධ්‍යාපනය හදාරන තම දියණියන් දෙදෙනා යතුරු පැදියෙන් පාසලට ඇරලවා ආපසු ඌරියාව බලා යමින් සිට ඇති බව වාර්තා වෙන්නේ. මියගිය කොප්‍රල්වරයාගේ එක් දියණියක් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පිණී සිටීමට නියමිතව සිටි දරියක්. පුත්තලම දිස සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ පුත්තලම ඩිපෝවට අයත් ලංගම බස් රථයේ රියදුරට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදු තිබෙනවා. බස් රථය යතුරු පැදි කරුද යට කරගෙන මීටර 100කට ආසන්න දුරක් ඇදී ගොස් නැවතී ඇති අතර අනතුරින් යතුරු පැදිය සම්පූර්ණයෙන්ම සුණු විසුණු වී තිබෙනවා. පොලිසිය පවසන පරිදි අනතුර සිදු වූ පරමාකන්ද මන්සන්දියාවට මීටර 100ක සීමාව නිරන්තරයෙන්ම මාරකරිය අනතුරු සිදුවන අධි අවදානම් කලාපයක් බවයි. කන්තලේ ප්‍රදේශයේ පාසලක සිසුන් 22ක් රෝහල්ගත කරයි. පොලිසිය සඳහන් කළේ තවත් සිසුවෙකු විසින් නිවසින් රැගෙනා බීජයක් ආහාරයට ගැනීමෙන් පසු ඔවුන්ට විවිධ රෝගී තත්ත්වයන් හටගෙන ඇති බවයි. අලුත්ම පුවත්තරතුරු සමගින් අපි නැවතත් හමුවෙමු. අපව විශ්වාස කර අප සමග රැඳී සිටි ඔබට ස්තුතියි. තවදුරටත් අපගේ පුවත් සේවාව සමග සම්බන්ධ වීමට සබස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.